ඔයගොල්ලන් දන්නවනේ ඉතින් අපි කොහෙද ඉන්නේ කියලා. අපි දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ ආස්ට්‍රේලියාවල. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlog එක බැලුවා නම් ඔයගොල්ලන් ඔක්කොම දැන් විස්තරي දන්නවනේ අපි කවදාද ආවේ කොහොමද දැන් කොහෙද ඉන්නේ කියලා. ඔන්න ඉතින් finally අපි අපේ ගෙදරකට යනවා. ටිකක් අමාරු රංගයක් හොයාගන්න එක. ඉතින් ඒක තමයි චුට්ටක් අපි 2 months විතර හිටියා මෙහි. ඒක නිසා දැන් ඉතින් අද තමයි අපි move වෙන්නේ. දැන් ඔක්කොම පැක් කරගෙන බාගෙට පැක් කරලා තියෙන්නේ. ගත්ත බඩු තව තැනක තියෙනවා. ඉතින් මේ ඔක්කොම අරගෙන අපි දැන් අපි අලුතෙන් ඉන්න තැනට යන්න හදන්නේ. ඉතින් ඔයගලවත් මම එතනට එක්කගෙන ගිහිල්ලා පෙන්නන්නම්. ගෙදරට යන කලින් මම හිතුවා ඔයගලන්ට ෆර්නිචර් අපි කොහෙන්ද ගත්තේ කියලා පොඩ්ඩක් කියන්න සහ පෙන්නන්න. ඉතින් මුලින්ම අපි ගියපු තැනක් තමයි A-Mart කියන එක. ඉතින් එතන A-Mart ස්ටෝර් එකේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ෆර්නිචර් එතකොට බෙඩ්ස් ඒ වගේම මැට්‍රසස් මේ ඔක්කොම තියෙනවා. ඉතින් අපි එතනට ගිහිල්ලා බැලුවා. හැබැයි සාමාන්‍යයෙන් ටිකක් විතර එතන ෆර්නිචර් ෂුට්ටක් ගණන්. ඒක නිසා අපි නිකන් එතනින් බලලා තව තැන් කීපයකටම ගියා. ඊට පස්සේ අපේ තව යාළුවෙක් රෙකමන්ඩ් කරපු තැනකට ගියා. මේ පොඩක් ඩිස්කවුන්ට්ස් උත් දෙනවා කියපු නිසා එතනින් තමයි අපි අන්තිමට බෙඩ් එක සිලෙක්ට් කරගත්තේ. මම ඉතින් ඔන්න ඔය දැන් ඔය මම අල්ලන් ඉන්න ඒ බෙඩ් එකේ ටිකක් ඩාර්ක් ග්‍රේ එකක් තමයි අපි සිලෙක්ට් කරලා ඒක තමයි අපි පර්චේස් කරේ. එතනම අපිට මැට්‍රසස් උත් තිබ්බ බලන්න. මැට්‍රසස් අපිට එච්චරම සෙට් උනේ නැහැ. ඒක නිසා අපි තවත් තැනකට ගියා මැට්‍රස් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මැට්‍රස් එකක් බලන්න අපි ගියේ ඔලිව් එකට. ඒක තියෙන්නේ ස්ප්‍රින්ග්වේල් වල. ඉතින් මේක තමයි අපි සිලෙක්ට් කරගත්ත මැට්‍රස් එක. ඉතින් අපිට හිතුණා මේක ටිකක් ගොඩක්ම සොෆ්ට් උත් නෑ, ගොඩක් හાર્ඩ් උත් නෑ. ඒක නිසා අපි ඒක සිලෙක්ට් කරගත්තා. ඒක තමයි අපි ගත්තේ. වොෂින් මැෂින් එකයි ෆ්‍රිජ් එකයි බලන්න අපි තැන් කීපයකටම ගියා. ඉතින් දැන් මේ ඔයගලන්ට මම පෙන්නන්නේ අපි මේ දෙක පර්චේස් කරපු තැන. මෙතන ඇවිල්ලා සෙකන්ඩ් හෑන්ඩ් ඒව තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා ස්ටාර්ට් එක හින්දා පොඩ්ඩක් ඉතින් සාමාන්‍ය එකක් ගන්නවා කියලා දැනට. අපිට ඊට පස්සේ මූව් ඉන් වෙන්න ඕනම වෙලා තිබ්බා පොඩි ටේබල් එකක්. ඒ කියන්නේ ඩයිනින් ටේබල් එකකුයි චෙයර්ස් 4කුයි ඒ වගේම බාස් ස්ටූල් දෙකකුයි. අනිත් ඒවා අපි පස්සේ බලනවා කියලා හිතුවා. ඉතින් ඊට පස්සේ අපිට ඇත්තටම මෙන්න මේ චෙයා එක හොඳයි කියලා හිතුණා. ඒ වගේම එතන තිබ්බ තව රවුන්ඩ් ටේබල් එකක් තිබ්බ පොඩ්ඩක් ලයිට් කලර් ඒකත් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒකත් බලලා අපි තව තැනකට ගියා. ඒ වගේ තැන් එකක් නෙමෙයි අතරම ගොඩකට ගියා. ඉතින් මේ තව ඒ වගේ ගියපු තැනක්. මෙතනත් හොඳට තිබ්බ. හැබැයි ප්‍රයිස් බලද්දී ෆැන්ටස්ටික් ෆර්නිචර් එකේ ටිකක් අඩුවට තිබ්බ නිසා අපි ඩිසයිඩ් කරා එතනින් ගන්නවා කියලා. ඒක නිසා අපි ආයෙමත් ෆැන්ටස්ටික් ෆර්නිචර් එකට ගිහිල්ලා අපි මෙන්න මේ ටේබල් එකත් එක්ක මෙන්න මේ චෙයර්ස් 4ක් පර්චේස් කරා අපේ ඩයිනින් එකට. ඒ වගේම මේ කලර් එකේම තව බාස් ටූල්ස් දෙකක් තිබ්බා. ඒ දෙකත් අපි ෆැන්ටස්ටික් ෆර්නිචර් එකේම තමයි පර්චේස් කරේ. මූව් වුණාට පස්සේ සතියක විතර පස්සේ අපි ගියා සෝෆා එකක් බලන්න. සෝෆා එක අපි IKEA එකෙන් තමයි බැලුවේ. ඉතින් තව කීපයකටම ගියා. හැබැයි මෙතන IKEA එකේ තිබ්බ සෝෆා එක තමයි අපිට අඩුවටම හොඳට අපේ කලර්ස් වලට මැච් වෙන්න හොඳයි කියලා හිතුනේ. ඉතින් ඒක නිසා අපි ඒක පර්චේස් කරා. ඒ වගේම අපේ ඒ කියන්නේ ඇඳුම් දාගන්න චුට්ටක් මදි ඉඩ පොඩි කබඩ් එකක් තියෙන. ඒක නිසා දැන් ඉස්සෙල්ලා පෙන්නපු කබඩ් එකත් අපි ගත්තා. ඒ කියන්නේ ඒක මේ 6 chest of drawers. ඉතින් ඒකත් අපි අරගත්තා. මේ කියන්නේ අපේ තියෙන කබඩ් එක ඇතුළට යවන්න. මම ඔයගලන්ට ඉස්සරහට ඒකත් පෙන්නන්න. මේ ඇවිල්ලා තව දවසක් මේ අපි දැන් මේ ගිහිලා තියෙන ස්පොට්ලයිට් කියන එකට. ඉතින් එතනින් අපි කාපට්ස් ගත්තා. ඒ වගේම පිලෝස් ගත්තා. ඔය වගේ ඉතින් බාත්රූම් එකට ඕන කරන බඩු වගේකුත් එතනින්ම තමයි ගත්තේ. ඒ වගේම ස්පෙෂල් එක යනවනේ මම එතනින් ගත්තා කිචන් එකේ ඔය ස්පයිස් බොටල්ස් ඒක ගත්තේ එතනින්. ඉතින් ඔය ඇවිල්ලා කොට්ටේ සිලෙක්ට් කරන විදිය. ඊට පස්සේ අපි බනින්ස් එකට ගියා. බනින්ස් එකේ දැන් අපිට බඩු එහෙම ෆික්ස් කරන්න ටූල්ස් එහෙම ඕන නිසා අපි බනින්ස් එකෙන් තමයි ටූල්ස් ඔක්කොම ටික ගත්තේ. මේ ඇවිල්ලා Kmart එකේ. ඉතින් as usual නිතරම යවෙන තැනක් තමයි Kmart කියන්නේ. ඉතින් Kmart එකෙන් අපි
බින් එක ගත්තා. ඒ කියන්නේ ගොඩක් දේවල් ගත්තා. ඉතින් කියන්න එකින් එක කියන්න බැරි තරම් දේවල් කේමට් එකෙන් සැනින් සැරේ අපි ගත්තා. මේ ඇවිල්ලා ඒ වගේ ගිහපු තව දවසක්. ඉතින් පෑන්ස් එහෙම තිබ්බා ඒව ගත්තා. මේ ඒ වගේම අපි ඩුවේ කව එකක් ගත්තා එතනින්. ටී කොෆී දාන පොඩි බොටල්ස් ගත්තා එතනින්. ඒ වගේ ගොඩක් දේවල් එතනින් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි මූව් වෙන කලින් දවසේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි ඒගොල්ලන්ට කියලා ඩිලිවර් කරගත්තා. ඒක ඒගොල්ලන් අපිට ෆ්‍රී ඩිලිවර් කරලා දුන්නා. අපි දෙක මෙතනින්ම ගත්ත නිසා. ඉතින් ඔය දැන් පේන්නේ ඒගොල්ලන් ඒක ඩිලිවර් කරන විදිහ. ඔන්න ඉතින් ෆයිනලි අපි මූව් වෙන දවස ආවා. ඉතින් අපිට ඔන්න ඉන්න තැනක් හම්බුණා ඕස්ට්‍රේලියාවල ෆයිනලි. ඉතින් අපේ පිටිපස්සෙන්ම අංකලු යාන්ටි එනවා. චන්ද්‍ර අංකලුයි රෝසි යාන්ටි. ඒ දෙන්න ඇත්තටම අපිට පවුලෙම අය විදියට සලකලා අපි දෙන්නම හොඳට බලාගත්තා මාස දෙකක්ම. ඉතින් ගොඩක් තෑන්ක් කරන්න ඕනේ ආන්ටිටයි අංකල්ටයි. ඒ දෙන්න හින්දා අපිට ගෙදර ඉන්න වගේම තමයි ඇත්තටම දැනුනේ. ඉතින් අපි ඇත්තට මූව් වෙන්නේ බොල්වින් නෝත් ඒරියා එකට. ඉතින් මේ පැත්තේ ලස්සන ගෙවල් ගොඩකුත් තියෙනවා. ඔය ඔයගලන්ට පේනවනේ දැන්. ලස්සන ඒරියා එකක් මේ තමයි අපේ නේබර්හුඩ් එක. අපි ආවා. දැන් ඇතුළට යන්න හදන්නේ. හරි. ඉතින් අපිට ඉන්න තැනක් හම්බුනේ කොහොමද කියන එකත් මම ඔයගලන්ට කියන්න ඕනේ. මම කලින් vlog එකේ ඔයගලන්ට කිව්වා. ඔයගලන්ට පෙන්නුවා අපි බලන්න ගියපු ගෙවල්. ඒ වගේම කොච්චර අමාරුද කියලා මම ඔයගලන්ට කිව්වා. මෙහි අලුතෙන් එන කෙනෙක්ට ගයක් ගන්න එක. ඉතින් ඒක නිසා ස්පෙෂලි කියන්න ඕනේ මට මේ තැන හම්බුනේ අපිට. මගේ යාළුවා මදු ඔය කුමුදිත තමයි අපිට ඉන්ට්‍රොඩියුස් කරේ දුලිප් අයියා. ඉතින් දුලිප් අයියා තමයි අපිව රෙකමෙන්ඩ් කරලා අපිට මෙන්න මේ තැන අරගන්න උදව් කරේ. ඉතින් එයා හිටියේ නැත්තම් අපිට ඇත්තටම සමහරවිට තාමත් ගයක් හම්බෙන්න ඉඩ නැති වෙන්න තිබුණා. ඒක නිසා ගොඩක් තෑන්ක් කරන්න ඕනේ දුලිප් අයියාටත් ඒ වගේම කුමුදිතටත් එයාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නාට අපිට. ඉතින් කිරිඋතුරන් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඇතුළට එන වෙලේ ඉඳන් අම්මයි තාත්තයි නංගි කොහොම හරි කෝල් එකේ තියාගෙන මම ආවා. ඉතින් ඒගොල්ලන්ව ගොඩක් මිස් වෙනවා මේ වෙලාවේ. හිටියානම් කියලා හිතෙනවා හැමතිස්සෙම. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? කොහොම හරි ඒගොල්ලන් අපි කරන දේවල් හැම දෙයක්ම බලාගෙන හිටියා. ඔය විදිහට ඉතින් දැන් කට්ටිය ඔක්කොම එකතු වෙලා බලාගෙන ඉන්නේ කිරි එක ඉතිරි වෙනකම්. ඉතින් ඒ වැඩ ටික ඉවර කළා. අපි ගියා තව ෆර්නිචර් වගේක් තිබ්බා අපිට කලෙක්ට් කරගන්න. ඉතින් ඒවත් කලෙක්ට් කරගෙන තව අංකල්ගේ ගෙදර චන්ද්‍ර අංකල්ගේ ගෙදර තිබ්බ බඩුත් අරගෙන හිමින් අපි මේ බඩු ටික අපේ ගෙදරට ගන්නවා. ඉතින් මෙන්න මේ අංකල්වත් කියන්න ඕනේ මේනේ දිමුත් අංකල්. ඉතින් දිමුත් අංකල් තමයි අපිට මූවින් වෙන වැඩේට සෑහෙන උදව් කරේ. ඒ වගේම එයාගේ ගරාජ් එක ගැන කියන්න ඕනේ. මේ අපිට උදව්වට තමයි යා මේ කරන්නේ. නැත්තම් ගරාජ් එක තියෙනවා UG Automotive. ඩැන්ඩිනොන් වල තියෙන්නේ. ඉතින් මෙල්බන් වල ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් එයාව කන්ටැක්ට් කරගෙන ඔයගලන්ගේ වාහනවල තියෙන ඕන දෙයක් කරගන්න. ඉතින් අපෙත් වාහනේ හැම දෙයක්ම කරන්නේ දිමුත් අංකල් තමයි. අංකල් යනවත් එක්කම අපි දෙන්නගේ තව හොඳ යාළුවෝ දෙන්නෙක් එනවා. ශෂි ටෙඩි අපිව බලන්න. ඉතින් මේ මල්ලේකුත් තරන් ඇවිල්ලා තියෙන්නේ. මගේ හොඳම යාළුවා ශානා පර්ත් වල ඉන්නේ. ඔයගලන් යාව දැක් කලින් වීඩියෝ එකේ. ඉතින් එයාගෙන් මල්ලේකුත් අරගෙන තව මේගොල්ලොත් බඩු ගොඩක් අරගෙන ආවා අපි බලන්න. ඉතින් ඒ දෙන්නාව වෙලේ අපි මෙට්‍රස් එක පොඩ්ඩක් මෙහෙම වැකියුම් පැක් කරලා තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් වෙලා යනවා සාමාන්‍ය පැය 3-4ක් යනවා හරියට නෝමල් සයිස් එකට එන්න. ඉතින් ඒක නිසා ඒ දෙන්නත් එක්ක එකතු වෙලා ඒක අපි මෙයා කරගත්තා.
ඉතින් එදා නම් අපිට මේ ඒ කියන්නේ අපේ බෙඩ් එක ෆික්ස් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ටිකක් හවස වැඩි නිසා අපි හිතුවා එදා රැට කොහමරි මෙට්‍රස් එකේ නිකන් නිදාගෙන පස්සේ පහුවෙන්දට ඒක කරගන්නවා කියලා. ඊට පස්සේ දවසේ උදෙන්ම අපි හිතුවා අපේ බෙඩ් එක ෆික්ස් කරගන්න ඕනේ කියලා. මොකද දැන් මේවා තනියෙන් කරගන්නකොට ටිකක් අමාරුයි වෙලා යනවා. ඒක නිසා ඉස්සලාම අපි බෙඩ් එක තමයි ෆික්ස් කරගත්තේ. දැන් ඉතින් ලංකාවේ වගේ නෙමෙයි ලංකාවේ නම් කොහෙන් හරි පර්චේස් කරාට පස්සේ ෆර්නිචර් එකක් අපිට ඒගොල්ලන්ම ඇවිල්ලා ෆික්ස් කරලා දෙනවා. ඒවට ලොකු ගාණක් යන්නේ නැහැ. හැබැයි මෙහෙ එහෙම නෙමෙයි. මෙහෙ අපි ඒවා කරගන්න පුළුවන් අපිට වෙනම පේ කරලා කරන්න පුළුවන්. හැබැයි ලොකු ගාණක් යනවා. ඒක නිසා තමයි අපි පුළුවන් විදියට හැම දෙයක්ම අපිම කරගන්න try කරන්නේ හැම වෙලේම. ඉතින් මේ පේන්නේ ඔයගලන්ට one by one අපි fix කරන විදිය ලේසි නෑ. සෑහෙන වෙලා ගියා මේකටත් මම හිතන්නේ පැය 4ක් විතර 3ක් විතර ගියා මේ බෙඩ් එක fix කරන්න. ඉතින් ඔහොම තමයි අපි අපේ බෙඩ් එක fix කරගත්තේ. මේ තියෙන්නේ ඉතින් බෙඩ් එක ෆික්ස් කරාට පස්සේ ඔක්කොම බෙඩින් දාලා කරාට පස්සේ තියෙන ෆයිනල් ලුක් එක. ඉතින් බෙඩ් සයිඩ්ස් එහෙම ගන්න තියෙනවා. ඒවා ඉතින් අපි ඉස්සරහට හිමින් පස්සේ කරගන්න ඕන කියලා හිතුවා. නයිස්. ඔය උස්සගෙන ඉන්න. යන්න සලත්. ඉතින් ඊට පස්සේ කසුන් බාස් ටූල්ස් දෙක ෆික්ස් කරා. ඒකට නම් ඇත්තටම හැම ලොකු වෙලාවක් ගියේ නෑ. ඒක මේ ටක් ගාලා ෆික්ස් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ටිකක් හවස් වෙලා පටන් ගත්තා ඩයිනින් ටේබල් එක ෆික්ස් කරන්න. ඉතින් මේ පේන්නේ ඩයිනින් ටේබල් එකයි ඒකේ චෙයාර්ස් අතරයි අපි ෆික්ස් කරගන්න විදිහ. කසුන් ඒ ටික කරනකම් මම කිචන් එකේ වැඩ ටික කරා. ඉතින් කිචන් එකේ ඔය පොඩක් ක්ලීන් කරලා ගෙනාපු බඩු ටික අන්පැක් කරලා ඒ වගේම එක කියන්නේ කන්ටේනර්ස් ගෙනාව ඒවට බඩු දාලා ඒ වගේම ස්පයිසස් දාලා ඒ බොටල්ස් ටිකත් හදාගෙන ඉතින් මේ තියෙන මගේ ස්පයිස් බොටල්ස් ටික. ඉතින් මේ ටික මම ඒ අතරතුරේදී හිමින් කරගත්තා. ඊට පස්සේ අපි පර්චේස් කරපු සෝෆා එක ඩිලිවර් කරා තව දවසක. ඉතින් මේ පේන්නේ අපි IKEA එකට කියලා එක ඩිලිවර් කරගත්ත විදිහ. ඒකට ඩිලිවරි චාර්ජ් එකක් වෙනම ගත්තා ඒගොල්ලන්. ඊට පස්සේ සෝෆා එක පොඩක් කම්ප්ලෙක්ස් වැඩි වගේ හින්දා අපි හිතුවා ඒක IKEA එකට කියලාම ෆික්ස් කරගන්න. මේක ඇත්තටම සෝෆා බෙඩ් එකක්. ඒක නිසා අර ඒක හරියටම ඒක බෙඩ් එක විදියට අර අදින කෑල්ලේම හරියටම තිබ්බේ නැත්තම් ඒක හරියට ෆික්ස් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක ඒගොල්ලන්ට කියලාම එක්ස්ට්‍රා චාර්ජ් එකක් දීලා හරි ෆික්ස් කරගන්න ඕනේ කියලා හිතුවා. මොකද වැඩේ හරියට වෙන්න ඕනේ හින්දා. මේ තමයි අපි IKEA එකෙන් ගත්ත පොඩි chest of drawers එක. ඒක තමයි අපි හයි කරපු බඩු වලින් සෑහෙනම අමාරුවෙන් හයි කරපු බඩුව. ඇත්තටම සෑහෙන වෙලා ගියා. පැය 4කට චුට්ටක් වැඩියෙන් ගියා මේක ඉවර කරගන්න. හිමින් ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දාපු කොලයක් තියෙනවා. හැබැයි ඒක බල හිමින් හයි කරන්න ඕනේ. සමහරවිට වරදිනවා, තියෙන පැත්ත වරදිනවා. ඉතින් ඒක නිසා හරිම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක් මේක. කොහොම හරි අපි වැඩේ අතහැරියේ නෑ. කොහොම හරි හයි කරගත්තා. ඒක ඇත්තටම හොඳටම තියෙනවා. ඒක මේ ෆික්ස් කරාට පස්සේ මාර සොලිඩ් විදිහට මේ කියන්නේ ඒක අර soft closing තියෙනවා. ඒක නිසා කියන්නේ එක කෑල්ලක් කියන්නේ එක drawer එකක් ඇරියාම තව එකක් අරින්න බෑ. ඒ විදිහට හරිම ප්‍රොටෙක්ටිව් විදිහට ඒ ෆර්නිචර් එක තියෙනවා. I think තරම රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කාට හරි ගන්නවා නම් මේක ඔයගොල්ලොත් ගන්න කියලා. ඉතින් තවත් දවසක කබඩ් එකේට දාන බඩු ටික එහෙමස් කරගන්න තමයි හිතුවේ මේ ඒ වෙනකම්ම මේ අනිත් කාමරේ තමයි මේ බඩු ටික මේ විදිහට බෑග්ස් වලම තිබ්බා. මොකද ටයිම් එක හරියට අමාරුයි. කියන්නේ යුනිවර්සිටි වැඩයි එක කරගන්න. ඉතින් ඒක නිසා කොහොම හරි ඔන්න තව දවසක මට ටයිම් එකක් හම්බෙලා මේ විදිහට මම හිතුවා කබඩ් එක අස් කරගන්න ඕනේ කියලා. ඉතින් අපි IKEA එකෙන් ගත්ත ස්ටෝරේජ් බොක්සස් වගේක් තිබ්බා. ඒවට තමයි මම මේ විදිහට ලස්සනට මේ ටික නවලා දාගත්තේ.
මේ තමයි අපේ කවර්ඩ් එක අස් කරගත්තට පස්සේ අපේ වෝඩ්‍රෝබ් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් අපිට මෙහෙම සෙටල් වෙන්න තව ගොඩාක් උදව් කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි දිමුති ආන්ටි, ශිවන්ත අංකලුයි. ඉතින් ඒ දෙන්න බඩු ගොඩාක් අපිට දුන්නා. අපිට මේ ඉනිෂියලි ඕන බඩු ටික සෙටල් වෙන්න. ඉතින් ඒවා සෑහෙන උදව් වුණා අපිට. මේක නිසා ඒ දෙන්නට මම දන්නේ කොහොමද තෑන්ක් කරන්න කියලා සෑහෙන ගොඩාක් ස්තුතියි. අපිට මේ විදියට ඕන බඩු එහෙම ගැන ගෙදර තියෙන බඩුත් මං හිතන්නේ දුන්නා. ඒක නිසා තෑන්ක් කරන්න ඕනේ මේ වෙලාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මට ඇත්තටම ටිකක් කාලයක් ගියා මේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්න කලින් vlog එක දැම්මට පස්සේ. මොකද මම මාරු විදිහට බිසි වුණා මගේ යුනිවර්සිටි එකේ වැඩත් එක්ක. ඒක නිසා තමයි පොඩ්ඩක් පරක් වුණේ. මං ඉස්සරහට අනිවාර්යෙන් පුළුවන් විදිහට ඔයගලන්ට vlogs අරන් එන්නම්. ඔයගලන්ගෙත් මොන හරි recommendations හරි මොන හරි request තියෙනවා නම් මට comment කරන්න. එහෙනම් ඉතින් මං හිතනවා අද ඔයගලන් මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉස්සරහට මං ඔයගලන්ට වෙනම vlog එකක් අරන් එන්නම් house tour එකක්. මොකද තාම බඩු ඔක්කොම දාලා ඉවර නෑනේ. ගොඩක් තියෙනවා තව ගන්න. ඒ කියන්නේ coffee tables ගන්න තියෙනවා. ඊට පස්සේ bed sides ගන්න තියෙනවා. ඒ වගේ තව අවශ්‍යම කීපයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ටිකක් දාලා ගෙදර finalize කරගන්න පුළුවන් වුණාට පස්සේ මම ඔයගලන්ට full house tour එකක්ම අරගෙන එන්නම්. එහෙනම් thank you මගේ vlog එක බලන් හිටියට. තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. Thank you for watching.